ශංගුවන් සහ චංගේ අතර බහින් බස් වීමෙන් පසු චංගේ කියනවා ඔහු ආවේ විමර්ශනය කිරීමට නම් නෙවෙයි තරුණියන් වෙනුවෙන් කියලා. ඒත් එක්කම උඩුමහලේ ඉඳන් සර්හුවා කියනවා දැනටමත් ඔහු වෙනුවෙන් තරුණියක් ලෑස්ති කරලා ඉවරයි කියලා. ඒ තරුණිය තමයි සොන් ජුයුන්. එය ගෝ චංගේට තේ පිළිගන්වද්දී ඇයව ඔහු ස්පර්ශ කරන්න හැදුවත් ඇය කියනවා ඇයව අල්ලන්න එපා කියලා. ඇයට මොකද්ද වුනේ කියලා ඇහුවත් ඇය කියන්නේ නැහැ. නමුත් ඔහු ඇයගේ ඇඟිලිවල නියපොතු දැකීමෙන් පසු තරහින් අහනවා ඇයට එහෙම කළේ සර්හුවාද නැත්නම් ශංගුවන්ද කියලා. නමුත් ඇය ඉතා අසරණව කියා සිටිනවා මේ දේවල් ඇයගෙන් අහන්න එපා කියලත් ඒ වගේම නැවත ඒව බලන්න එන්න එපා කියලත්. ඔවුන් දෙදෙනා දෙස කවුරුන් හෝ බලන් ඉන්නවා කියලා චංගේට වැටහුණු නිසා චංගේ සොන් ජයුන්ගේ මුහුණ මිරිකා පයින්නවා වගේ රඟපාලා ඇගේ කටට ඖෂධයක් දානවා වේදනාව අඩු වෙන්න කියලා. බිතිවලටත් කන් තියෙනවා කියලා ඔහු එතනින් පිටව යනවා. එතකොට තමයි ඇය දන්නේ එතනින් දැන් ඔවුන් දෙන්න ගැන කවුරුන් හරි ඔත්තු බලලා කියලා. චංගුවන් ගෙන් සර්හුවාට කියනවා හිතුව විදිහටම සොන් ජයුන් හා ගෝ චංගේ වෙන් වුණා කියලා. යන ගමන් චංගේ හිත යනවා හුවන්ගේ නිවසේ ක්‍රූරත්වය ගැන ඔහු අවතක්සේරු කළ බව. ඒ නිසා ඔහු වේජන්ට කියනවා මල් උත්සවයට කලින්ම සොන් ජයුන්ව මෙහෙන් බේරගෙන පුළුවන් තරම් ඈතකට යවන්න කියලා. ඒ වගේම ඔහුට නැවත ඇයව දකින්න ඕන නැහැ කියලාත් ඔහු කියනවා. වේජන් අහනවා ඔහුට ඇය ගැන ආදරයක්වත් ඇති වෙලාද කියලා. මල් උත්සවයේ දවස උදා වුණා. මල් උත්සවයට ලෑස්ති වෙන්න හදද්දී සුවන්යන් දකිනවා ඇයගේ මුහුණේ ලප වගේක් දාලා මුහුණ විරූපි වෙලා කියලා. මේක දැනගත් දුවාර්යාව සුවන්යන්ට බැනවදිනවා ඇයට මල් උත්සවයට සහභාගී වෙන්න බෑ කියලා මේ වගේ විරූපි මුහුණක් එක්ක. ඔන්න එතකොට එතනට ආපු සොන් ජයුන් කියනවා සුවන්යන්ගේ මුහුණට හිම කළේ තමන් කියලා. ඒ වගේම සුවන්යන්ගේ රූපලාවන්‍ය සේවිකාව විදියට තමන්වත් මල් උත්සවයට අරන් යන්න පුළුවන් නම් මුහුණ සකස් කරලා ඇයව ප්‍රධාන නාටිකාංගනාව ලෙස අනිවාර්යෙන්ම තේරීපත් වීමට තමන් උදව් කරන බවත් සොන් ජයුන් සුවන්යන්ට කියනවා. ඒට සුවන්යන් අවසානයේ එකඟ වුණා. උත්සවයට ආපු බොහෝ දෙනා සුවන්යන්ව දැකලා ඇයගේ නර්තනයද දැකලා ඇයට වශී වුණා. මේ අතරේ සුවන්යන්ගේ මුහුණ නැවත යථා තත්ත්වයට පත් කළේ සොන් ජයුන් බව සර්හුවා දැනගන්නවා. එක් පුද්ගලයෙකු සෙනග මැද්දේ ඉඳලා යද්දිම චංගේ ඔහු අල්ලගන්නවා. ඔහු තමයි චංගේ අල්ලගන්න බලන් ඉඳපු සිත්තරා. චංගේ ඔහුව ඝාතනය කරනවා. එතනට තව අය එන්න කලින් සොන් ජයුන් ඇවිල්ලා ඔහුට උදව් කරනවා කාමරයේ සිරුර සඟවන්න. ඇය තවමත් හුවන්යුවේ නිවසේ ඉන්නවා කියලා දැනගන්න චංගේ පුදුම වෙනවා. කාමරයට ආපු සේවකයාගෙන් බේරෙන්න ගූචංගේවත් ඇඳට දාගෙන ඔවුන් දෙදෙනා ආදරයෙන් වශී වෙලා ඉන්නවා වගේ සොන් ජයුන් රඟපානවා. සේවකයා පිටව ගියාට පස්සේ සොන් ජයුන් කියනවා ඇයි ඒ විදියට හැසිරුනේ චංගේව අර සේවකයාගෙන් බේරගන්න කියලා. ඊට පස්සේ චංගේ කියනවා ඇයට පැනලා යන්න මාර්ගයක් හදලා දීලත් ඇය පැනලා ගියේ නැති එක ගැන ඔහුට පුදුමයි කියලා. තමන්ව මරන්න ඕන අයව හොයාගන්න වගේම ඒකට හේතුවත් ඇයට දැනගන්න ඕන නිසා ඇයත් මේ ගැන විමර්ශනය කරනවා කියලා සොන් ජයුන් කියනවා. තමන් සමග කටයුතු කරනවා නම් ගණන් කළ නොහැකි තරම් අනතුරු වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා චංගේ සොන් ජයුන්ට කියනවා. හැබැයි සොන් ජයුන් කියනවා දැනටමත් තලයේ එළියට ඇදලා ඉවරයි. ඒ නිසා ආපහු පසුතැවෙන්න දෙයක් නැහැ කියලා. චංගේ මරා දැමූ පුද්ගලයා ෂෙන්තං සංවිධානයේ වෙන්දෙසි මාස්ටර්. හැම උත්සවයකදීම ඔහු පැමිණ වඩාත්ම දක්ෂ නාටිකාංගනාව තෝරා වංශවත් පවුල් වලට හා ඉහළ නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ව විකුණනු ලබනවා. ඔහු මේ යන්න කලින් මේ දේවල් හැමදේම චංගේට පාපොච්චාරණය කරලා. ෂෙන්තං සංවිධානයේ සුරූපිනියන්ගේ සිතුවමක් ඇති බවත් ඒ සියලුම විස්තර වාර්තා කර ඇති බවත් ඔහු පවසලා. සුවන්යන් දැනටමත් ප්‍රධාන නාටිකාංගනාව බවට පත් වෙලා ඇති නිසා ඇය සමග ඇයගේ රූපලාවන්‍ය ශිල්පිනිය විදියට ගිහිල්ලා සිතුවම හොයාගන්න උත්සාහ කරන්නම් කියලා සොන් ජයුන් කියනවා. එතකොට චංගේ ඇයට කුඩා නලාවක් දීලා කියනවා අගනුවර පුරාම ඔහුගේ සෙබළුන් ඉන්නවා කියලා. සොන් ජයුන් කොහේ හිටියත් මේ බටනලාව වාදනය කර ගමන්ම තමන් ඇයව සොයා එනවා කියලා චංගේ කියනවා. ඒ නලාව ගන්න ගමන් සොන් ජයුනුත් චංගේට කුඩා පසුම්බියක් ලබා දෙනවා. මෙවර ඇය ඇත්තටම තමන් විසින්ම මහපු එකක්. එදින රෑම තමයි අලුත් ප්‍රධාන නාටිකාංගනාව තෝරන උත්සවය පවත්වන්නේ කියලා සොන් ජයුන් හදිසියෙම දැනගන්නවා. ඊට පස්සේ ඇය සුවන්යන්ට කියනවා ඇයත් රූපලාවන්‍ය බඩු අරන් සුවන්යන් එක්කම එන්නම් කියලා. නමුත් වන්යන් කියනවා වෙනත් කිසිම කෙනෙක් අරන් යන තහනම් කියලා. චංගේ සහ සොන් ජයුන් හිතපු නැති විදියට සැලසුම වෙනස් වෙලා. චංගේට පණිවිඩයක් යවා ගන්න වෙලා මදි. ඒ වගේම සුවන්යන් දැන් ගියොත් ඇයගේ ජීවිතෙත් අනතුරේ කියලා සොන් ජයුන් හිතනවා. මේ අතරේ චංගේට ලියුමක් ලැබෙනවා සැලසුම වෙනස් වූ බවත් ඉක්මනින්ම හුවන්යුවේ නිවසට එන්න කියලා. හුවන්යුවේ නිවසෙන් උත්සවය සඳහා කට්ටිය පිටත් වෙනවා. චංගේ
චංයේ පුළුවන් තරම් ඉක්මනටම හුවන්යුවේ නිවසට ගිහිල්ලා සොන්ජුයුන්ව හැමතැනම හොයනවා. නමුත් අල්මාරිය ඇතුළට දාලා හිර කරලා ඉඳපු සූවන්යන්ව තමයි ඔහුට හම්බ වෙන්නේ. ඔහු මෙහෙට එන අතරමඟදී ඔහුට හමු වෙලා තියෙන්නේ සූවන්යන්ව නෙවෙයි. එතන ඉඳලා තියෙන්නේ සොන්ජුයුන්. ඇය සූවන්යන් වෙනුවට වෙස්වලාගෙන උත්සවයට සහභාගී වෙන්න ගිහිල්ලා. නර්තනය ඉදිරිපත් කරන ගමන් සොන්ජුයුන් හිතනවා දෛවයේ විසින් ඇයව මෙහි එවූ බවත් සියලුම අසරණ තරුණියන් වෙනුවෙන් ෂෙන්තාන් සංවිධානයේ අපරාධ සොයා ඒවා එලි කර කොහොම හරි Taman ඔවුන්ට යුක්තිය ඉටු කරනවා කියලා. මේ අතරේ උත්සවයට ආපු තවත් තරුණියන්ට සහ සොන්ජුයුන්ට ත්‍යාග විදියට මල් ලබා දෙනවා. සියලුම තරුණියන් වේදිකාවේ එක තැනකට වෙනකන් ඉඳලා උඩ ඉඳන් දාපු කූඩුවකින් ඔවුන්ව කොටු කරනවා. දැන් සොන්ජුයුන් ඇතුළු මේ තරුණියන් හැමෝම ඉන්නේ කූඩුවක් ඇතුළේ හිර වෙලා. එතනට ඇවිල්ලා ඉන්නවා වංශවත් පවුල්වල විවිධාකාර පිරිමින්. ඔවුන් හැමෝම වෙස් මුහුණු දාගෙනයි ඉන්නේ. ඔවුන්ට මේ තරුණියන්ව වෙන්දේසි කරන්න පටන් ගන්නවා. ඉතා ඉහළ ගණන් වලට තරුණියන් වෙන්දේසි වෙනවා. දැන් ඉතුරු වෙලා ඉන්නේ සොන්ජුයුන් විතරයි. මේ අතරේ තවත් පිරිමියෙක් ඉන්න කුටියක් විවෘත වෙනවා. සොන්ජුයුන් මල් උත්සවයේ තේරීපත් වුණු ප්‍රධාන නාටිකාංගනාව වන සූවන්යන් බව පවසමින් ඇයගේ වෙන්දේසි මුදල තවත් වැඩි කරනවා. වැඩිම මුදලට ඇය වෙන්දේසි වෙනවා. අනිත් අය කතා වෙනවා ඇයගේ සම්පූර්ණ සිරුරුවත් ඔහු නම් ඉතුරු කරන එකක් නැහැ කියලා. ඇයව මිලදී ගත්ත පුද්ගලයාට සිරකූඩුවක් තිබෙන බවත් එය කාන්තාවන් සිර කර තබන්න භාවිතා කරන බවත් අනිත් අය කියනවා. එක් පුද්ගලයෙක්ට තවත් අයෙක් යම්කිසි දෙයක් දෙන ගමන් කියනවා ඔහුගේ පුතා මරණ දඬුවමට නියම වෙලා කියලා. දුන්න දේ ගන්න ගමන් මේ පුද්ගලයා කියනවා හෙට ඌව නිදහස් කරන්නම් කියලා. ඔහු තමයි සොන්ජුයුන්ව මිලදීගෙන තියෙන්නේ. ඔන්න මේත් එක්කම තවත් වෙස් මුහුණක් පැළඳගත්ත පුද්ගලයෙක් මොහොතේ තිබ්බ මලට පහර දෙන ගමන්ම ඊටත් වඩා වැඩි මුදලකට සොන්ජුයුන්ව මිලදී ගන්නවා. සොන්ජුයුන්ව කාමරයකට ගිහින් දානවා. ඇය කලින් චංයේ දීපු නලාව පිඹිනවා. ඇයව හොයමින් නගරය පුරා යන චංයේට ඒ හඬ ඇහෙනවා. ඔහුගේ ඉතිරි සෙබළුන් එනකන් ඉන්නවත් නැතුව ඔහු ඇයව හොයන් යනවා. සොන්ජුයුන්ව අවසානයේදී මිලදීගත් පුද්ගලයා කාමරයට එනවා. ඇයගේ අත් ගැටගසා තිබූ බැමිද ඔහු විසින් කපා දානවා. ෂෙන්තාන් සංවිධානයට ඇතුළු වීමෙන් පසු නැවත ගැලවීමක් නැති බව පවසමින් ඉක්මනින් ඇයට පිටව යන ලෙස ඔහු වන කරනවා. නමුත් සොන්ජුයුන් ඔහු පැළඳ සිටින වෙස් මුහුණ ගලවන්න උත්සාහ කරත් ඔහු එය වළක්වනවා. මේ අවස්ථාවේදී එතනට චංයේද එනවා. ඔහු කියනවා කලින් කිව්වා වගේම නලාව වාදනය කරපු ගමන් ඔහු කොහේ හිටියත් ඇයව හොයාගෙන එනවා කියලා. චංයේ සහ වෙස් මුහුණ පැළඳි පුද්ගලයා සටන් කරනවා. සටනේදී ඔහුගේ වෙස් මුහුණ ගැලවී යනවා. ඒ ඉන්නේ ෂංගුවන්. නමුත් ඇය Tamanගේ මුහුණ ඔවුන් දකින්න කලින් කාමරයේ මැද්දට දුම් බෝම්බයක් ගහලා එතනින් පැනලා යනවා. ඇය පැළඳගෙන සිටි වෙස් මුහුණ පැළඳගෙන චංයේ සොන්ජුයුන් සමග එළියට යනවා. එම වෙස් මුහුණේ අනන්‍යතාවය නිසා ඔහුට පිටත සිටින සේවකයන් දිවි බලල් නිලධාරියා කියලායි අමතන්නේ. එතන ඉන්න අනිත් නිලධාරීන් ඔවුන් සමග සූදු සෙල්ලම් කරන්න එන්න කියලා චංයට ආරාධනා කළා. චංයේ සහ සොන්ජුයුන් ආදරයෙන් ඉන්න යුවලක් වගේ රඟපානවා. එතන ඉන්න අනිත් නිලධාරීන් මිලදීගත් තරුණියන්ද ඔවුන්ගේ වදහිංසා දරා ගන්න බැරුව මිය ගිහින්. ඒ නිසා එම මියගිය තරුණියන්ව අවතාර සමග කසාද බැඳ වීමට නැවතත් විකුණලා. චංයේ කියනවා ඔහුට ධනය සහ තනතුරු වැදගත් නැති බවත් ඔහු ආශා කරන්නේ ලස්සන තරුණියන්ට පමණක් බවත්. ඒ නිසා එතන සිටින සිත්තරා ළඟ ඇති තරුණියන්ගේ පින්තූරය ඇඳලා තියෙන සිතුවම ඔහුට අවශ්‍ය බව ඔහු පවසනවා. එවිට එහි සිටින අය කියනවා එම සිතුවම අයිති ග්‍රූයි තරුණියට කියලා. ඇයගේ දේවල් කිසිවෙකුට ලබා ගන්න බැහැ කියලා. මේ අතර එතන සිටින තවත් නිලධාරියෙක් චංයේගෙන් අහනවා සොන්ජුයුන්ව ඔහුටත් අඩු මුදලකට විකුණන්න පුළුවන්ද කියලා. ඔහුටත් ඇයගේ පහස විඳින්න ආසයි කියලා. ඒක අහලා තරහ ගියපු චංයේ ඔහුව මරා දමනවා. ඒ සිද්ධියෙන් එතන ඉඳපු අනෙක් නිලධාරීන් බය වෙලා පලා යනවා. චංයේ සහ සොන්ජුයුන් අර සිතුවම කොහොම හරි ගන්නවා. එතන තිබුණ තිරයේ ඇඳලා තියෙන හැම මලකින්ම එහි මියගිය එක් තරුණියක් බැගින් නියෝජනය වෙනවා. එම මියගිය ආත්මවලට සැනසීමක් ලැබෙන්න සොන්ජුයුන් ඒකට ගිනි තියනවා. ඇය සහ චංයේ එතනින් පලා යන්න හදද්දී තවත් තරුණියක් උදව් ඉල්ලමින් එනවා. සොන්ජුයුන් ඇයට උදව් කරන්න හැදුවත් ඊට කලින් ඇයට ඊතලයක් වැදිලා එම තරුණිය එතනින්ම මිය යනවා. සොන්ජුයුන්ට වැදෙන්න ගියපු ඊතලයකින් ඇයව බේරගන්නේ චංයේ විසිනුයි. සොන්ජුයුන් කොහොම හරි වතුරට වැටිලා ඒ හින්දා සීතල වැනදලා දරුණු ලෙස අසනීප වෙලා. චංයේ ඇයව ඔහුගේ මන්දිරයට රැගෙන ඇවිල්ලා. වෛද්‍යවරයා පවසන විදිහට ඖෂධ පානය නොකළහොත් ඇයට අද රාත්‍රියේවත් පහු කරගන්න නම් වෙන්නේ නැහැ. මිය යනවා. චංයේ ඇයට බෙහෙත් පොවන්න හැදුවත් ඇයට එය බොන්න බැරි නිසා ඔහු විසින්ම ඇයට ඖෂධ ලබා දෙනවා. ඔවුන් දෙදෙනා රාත්‍රියේ එකම ඇඳේ නිදා ගන්නවා. සොන්ජුයුන් සීනෙන් දකිනවා පිරිමි අය ඇයව වට කරන් අපහාස කරනවා.
කරනවා. ඒ වෙලාවේ ආලෝකයේ මැද්දෙන් චංගී ඇවිල්ලා ඇයව බේරගන්නවා. උදෑසන අවදි වුණාට පස්සේ චංගී ඇය සමග එක මැදේ නිදාගෙන ඉන්නවා කියලා දැකපු සොංජ්‍රයුන් කලබල වෙලා ඔහුව බිමට තල්ලු කරලා දානවා. පසුව ඇය දැනගන්නවා කලින්දාසේ රෑ ඇය ගැන බලාගෙන තියෙන්නේ චංගී කියලා. හොඳින් විවේකගෙන ඉක්මනින් සනීප වෙන්න කියලා චොංයේ සොංජ්‍රයුන්ට කියනවා. ඔහු ඇයව ස්පර්ශ කළ පසු ඇයගේ හදවත වේගයෙන් ගැහෙන්න ගන්නවා. උදෑසන රාජකීය දිව්‍යමය හමුදාව විසින් දකුණු කන්ද සම්පූර්ණයෙන්ම වහලා දාලා කැරලිකරුවන් අල්ලන මුවාවෙන් චංයේ කියනවා මේ හැමදේම පිටිපස්සේ ඉන්න මහා මුලකාරය ගැන හොඩුවාවක් අනිවාර්යෙන්ම අර සිතුවීමේ ඇති කියලා. ඒ ඇඳලා තියෙන හැම සිතුවමක්ම එක් සතෙකු බැගින් නිරූපණය වෙනවා. ඒ වගේම ඒ හැම සත්ව මුහුණකටම පිටුපසින් නිසකවම බලවත් නිලධාරීන් තමයි ඉන්න කියලා චංයේ කියනවා. ඒ අන්තිම සිතුවමේ ඉන්නේ කාන්තාවක්. ඇයව නම් කරලා තියෙන්නේ බිගෝනියා ආර්යාව කියලයි. වෙයිචං චංයගෙන් අහනවා මේ බිගෝනියා ආර්යාව ඔවුන්ගේ පවුලේ මහලු ආර්යාවද කියලා. මේ දේ ඇහුවට පස්සේ චංයට තරහ යනවා. වෙස්මුණ පැලඳගත් පුද්ගලයන් පිරිස රැස්වීමක මෙතෙක් අය ශයන්තං කල්ලිය අප්‍රසිද්ධව පවත්වාගෙන ගිය බවත් නමුත් දැන් තරුණියන්ගේ පින්තූරය ඇතුළත් සිතුවමද අතුරුදහන් වූ බවත් මේ සියලුම දේ ලියුරුයන් නිසා බවත් ප්‍රධාන පුටුවේ සිටින වෙස්මුණ පැලඳගෙන ඉන්න පුද්ගලයා කියනවා. ඒ වගේම දැන් ලියුරුයන් සොංජ්‍රයුන් යන නමින් පෙනී සිට ගෝචංගේ සමග එකතු වෙලා ඇති බවත් ඔවුන් ශයන්තං කල්ලිය පිළිබඳ සියලු තොරතුරු එලි කළහොත් සියලු දෙනාටම අමාරුවේ වැටෙන්න වෙන බවත් ඔහු කියනවා. ඒ වගේම ඔවුන් අතර කවුරුන් හරි ඔත්තුකරුවෙකු ඉඳලා අහු වුණොත් ඔහු ඉතුරු කරන්නේ නැහැ කියලත් ඔහු කියනවා. Taman කලින් ඉඳන්ම ඊතල විදින්න දැනන් හිටියනම් එදා අර තරුණියව බේරගන්න තිබ්බ කියලා සොංජ්‍රයුන් කියනවා. ඇය දැන් ඒ නිසා ඊතල විදින්නත් පුරුදු වෙනවා. ඒ නිසා චංයේ සොංජ්‍රයුන්ට ඊතල විදින්න පුරුදු කරවනවා. දෙන්නත් එක්ක එකතු වෙලා ශයන්තං සංවිධානය අතුගාලා දාලා හැම කාන්තාවකටම නිදහසේ ඉන්න සලස්සමු කියලා චංයේ කියනවා. සොංජ්‍රයුන් අහනවා එදා අරන් ආපු සිතුවමෙන් ඇත්තටම ප්‍රයෝජනයක් උනාද කියලා. ඇය කියනවා එහි තිබුණ බිගෝනියා ආර්යාවගේ සිතුවම ඇයට මතකයි කියලා. චංයේ නිරුත්තර වෙනවා. චංයේ ඔහු ශයන්තං සංවිධානය ගැන මෙතෙක් කල් එකතු කරපු තොරතුරු වල සාරාංශයක් සොංට පැහැදිලි කරනවා. සුහුවා නගරයේ නාටිකාංගනා නිවාස පාලනය කරන බවත් ශයන්තං සංවිධානය සඳහා නිරූපණ ශිල්පීන් තෝරන බවත් ඒ වගේම සාක්ෂිකරුවන් මරා දමා නිහඬ කරවීමටද ඔවුන්ට වෙනම පුද්ගලයෙක් ඉන්නා බවත් සොංජ්‍රයුන්ට කියනවා. සොංජ්‍රයුන් කියනවා සුවන්‍යයන්ගේ තැන ඇය අරගත්ත කියලා ඔවුන්ට ආරංචි වෙන කලින් ඔවුන්ගේ අපරාධ එලි කරමු කියලා. නමුත් චංගේ කියනවා සාක්ෂි විදිහට සිතුවම විතරක් මදි කියලා. සාක්ෂිකරුවෙකුත් ඕනි කියලා. එතකොට සොංජ්‍රයුන්ට මතක් වෙනවා එදා රාත්‍රියේ ඇයව මිලදීගත් පුද්ගලයව. සොං කියනවා ඇයව සුවන්‍යයන් නොවන බව ඒ පුද්ගලයා දැනන් හිටියා කියලා. ඒ වගේම ඔහුගේ කටහඬද ඇයට හොඳින් හුරු පුරුදුයි කියලා. ඔහු හුවන්යුවේ නිවසේ කෙනෙක් විය යුතු බවත් ඒ නිසා ඔහුව සොයා ගැනීමට නම් නැවත හුවන්යුවේ නිවසට යා යුතු බවත් සොංජ්‍රයුන් කියනවා. පුළුවන් තරම් ඉක්මනින්ම හුවන්යුවේ නිවසින් සොංජ්‍රයුන්ව නිදහස් කර ගැනීමට අදාළ ලියකියවිලි Taman ලබා ගන්නා බවත් එතකන් කොහෙවත් නොයා චංයේගේ මන්දිරෙටම වෙලා ඉන්න කියලා තවදුරටත් විමර්ශන කටයුතු වලට මැදිහත් වෙන්න එපා කියලා චංයේ සොංජ්‍රයුන්ට කියනවා. මේක ඇහුවට පස්සේ සොංජ්‍රයුන්ට තරහ යනවා. ඇය කෑ ගහලා චංයට බැනවදිනවා. නමුත් චංයේ වෙයිචන්ට කියනවා සොංජ්‍රයුන්ට නොදැනෙන්න එයාට මන්දිරයෙන් පිට වෙන්න පුළුවන් විදියට කටයුතු සලස්වන්න කියලා. ඔහුට ඕන වුණේ සොංජ්‍රයුන්ගේ මාර්ගයෙන් එදා වෙස්මුණ පැලඳ සිටි පුද්ගලයාව අල්ලගන්නයි. හැබැයි ඔහු වෙයිචන්ට කියනවා සොංජ්‍රයුන්ගේ පස්සෙන්ම යන්න කියලා. ඒ වගේම අනිවාර්යෙන්ම හොඳින් ඇයව ආරක්ෂා කරන්න කියලා ඔහු කියනවා. සුහුවා ශංගුවාන්ට කසියකින් පහර දෙනවා. හේතුව තමයි සුවන්යන් වෙනුවට එදා සොංජ්‍රයුන් හොරෙන් ගිහිපු එක. ශංගුවන් හිතාමතාමයි එදා සොංජ්‍රයුන්ට යන්න දුන්න කියලා බැනවදිමින් ඔහු ඇයට පහර දෙනවා. තමා වැරදි බව පවසමින් ශංගුවන් කියා සිටිනවා නැවත එවැනි වැරද්දක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. පසුව සුහුවා නැවත ඇයගේ තුවාල වලට බෙහෙත් දානවා. ඔන්න ඔය අතරේ සොංජ්‍රයුන් පිරිමියෙකු ලෙස වෙස්වලාගෙන හුවන්යුවේ නිවසට ඇවිල්ලා. ඇය හිතනවා එදා වෙස්මුණ පැලඳ සිටි පුද්ගලයා බොහෝ දුරට ශංගුවන් විය යුතුයි කියලා. වෙස්වලාගෙන ඉන්න සොංජ්‍රයුන් ගාවට සුවන්යන් තමයි එන්නේ. සුවන්යන් සොංව දැකපු ගමන් හිතනවා ඔහු ඉතා කඩවසම් වගේම වංශවත් තරුණයෙක් කියලා. ඒ නිසා සුවන්යන් හිතනවා මේ කඩවසම් පුද්ගලයාගේ හිත දිනා ගන්න පුළුවන් වුණොත් ඔහුගේ බිරිඳක් වෙලා මේ හුවන්යුවේ නිවසෙන් කොහොම හරි පිට වෙන්න අවස්ථාවක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. මේ ඉන්නේ සුවන්යන් කියලා අඳුරගත්ත ගමන්ම සොංජ්‍රයුන් එතනින් පිට වෙන්න උත්සාහ කළත් පිටතේ ඉන්න පුද්ගලයන්ගේ කතාබහ නිසා ඇය එළියට යන්න බිය වෙනවා Tamanව අහුවේ කියලා. සුවන්යන්ට Tamanව අඳුරගන්න බැරි වෙන්න අවාන
සෝවානෙන් මුණ වහගෙනම සොංජයුන් සෝවාන්යන්ට ආරාධනා කරනවා තමන් එක මත්පැන් බොන්න එන්න කියලා. පස්සේ මත්වලා ඉන්න සෝවාන්යන්ගෙන් ශංගුවන් ඉන්නේ කොහෙද කියලා සොංජයුන් අහගන්නවා. සොංජයුන් එතනට යද්දී ශංගුවන් තුවාල වලට බෙහෙත් දාන ගමන් තමයි ඉන්නේ. ඒ නිසා සොංජයුන් දැනගන්නවා ශංගුවන් කියන්නේ තරුණයක් කියලා. ශංගුවන් ඇයට පහර දෙන්න හැදුවත් ඒවගෙන් බේරෙන ගමන් සොංජයුන් එයාගේ ආවානෙන් ශංගුවන්ගේ මුහුණේ උඩ කොටස වහලා බලනවා. එදා වෙස් මුහුණ පැළඳගෙන ඉඳපු පුද්ගලයාට ශංගුවන්ගේ මුහුණ සමානද කියලා. ඔව්, එදා වෙස් මුහුණ පැළඳගෙන සොංජයුන්ව බේරාගත්තු කෙනා තමයි ශංගුවන්.